නතස්ස අදිට්ඨ මිදත්ථි කිංචි අතෝ අවිඤ්ඤාතම ජානිතබ්බං සබ්බං අභිඤ්ඤාය යදත්ති ඤේයං තථාගතෝ තේන සමන්ත චක්ඛු. ශ්‍රාවකයනි, මේ අවස්ථාවේදී මම ඔබට පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී කොටස් වශයෙන් ඔබට ශ්‍රවණය කරලා අවබෝධය පිණිස හේතු වන ධර්ම පරයයකට පූර්ව වදනක් ලෙස තථාගත බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක ඇට්ටේරිය වනයක් මැදින් වැඩම කරනසේ ඇට්ටේරිය වනයේ පත්‍ර ස්වල්පයක් ශ්‍රී හස්තයට ගන්නාසේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ එහෙම අරගෙන පසුපසින් වැඩම කරන භික්ෂු සංඝයාගෙන් මේ භික්ෂු සංඝයා සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචිපටිපන්න ගුණයන්ගෙන් සමන්විත සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵලාදිගමලාභී තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක පිරිස මේ ශ්‍රාවකයන් වහන්සේලාගෙන් අහනසේක මහණෙනි, මේ ඇට්ටේරිය වනයේ තිබෙනා වූ පත්‍ර සහ මාගේ ශ්‍රී හස්තයේ තිබෙනා වූ පත්‍ර ප්‍රමාණය දිහා බැලුවම තොපට මොනවද හිතෙන්නේ? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, මේ ඇට්ටේරිය වනයේ පත් ප්‍රමාණය ගැන කෙසේනම් සිතන්නද? කෙසේ උපමා කරන්නද? තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තයේ තිබෙනා වූ පත් ප්‍රමාණය ඉතාම අල්පයයි. උපමා කළ නොහැකි තරම් ස්වල්ප ප්‍රමාණයක්. මහණෙනි, අන්න ඒ වගේ මා විසින් අවබෝධ කරගන්නා ලද ශ්‍රී සද්ධර්මය, සර්වඥතා ඥානය තුල තිබෙනා වූ ශ්‍රී සද්ධර්මය මේ ඇට්ටේරිය වනයේ පත්‍ර ප්‍රමාණයටත් වඩා වැඩි. හැබැයි මා විසින් තොප වෙනුවෙන් දේශනා කොට වදාරන ලබන ධර්ම ප්‍රමාණය මගේ ශ්‍රී හස්තයේ තිබෙනා වූ පත්‍ර ප්‍රමාණය තරම් ඉතාම ස්වල්පයි. මහණෙනි, ඒ තොපට ඇති මොකද දෙවියන් සහිත ලෝකයාටම දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මාර්ගය කියන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා හොඳටම ප්‍රමාණවත්. අන්න එහෙම දේශනා කරන ලද ධර්ම ස්වල්පයෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් සමස්ත නිවන් මාර්ගයම එකට කැටිකොට දේශනා කරන ලද ඊ타ත්ම සුමිහිරි, ඊ타ත්ම වටිනා ධර්ම පරයයක් තමයි මා ඔබට ඉදිරියේදී දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඒ ධර්ම පරයය ඔබට ශ්‍රවණය කරලා ඒ තුලින් යම් අවබෝධයක් ලබා ගැනීමට නම් ඔබ සද්ධාවෙහි පිහිටිය යුතුයි. ඒ සද්ධාව වැරදි සද්ධාාවක් නොවිය යුතුයි. ඒ සද්ධාව සැබෑ සද්ධාාවක් විය යුතුයි. එහෙම වුණොත් විතරයි ඔබට මේ මා විසින් ඉදිරියේදී කොටස් වශයෙන් ඔබට ඉදිරිපත් කරන ඒ ධර්මපරයය තුලින් ඔබට ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසීමට පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණේ කරලා අග්‍රාමා ඵලය සාක්ෂාත් කරගන්නට පුළුවන් වෙනවා. එතකොට ඒ අතරතුර මේ කියනා වූ සූත්‍ර දේශනාව වැඩිම තුලින් අන්තර් බෝධිපාක්ෂික ධර්ම ගණනාවක් ඉබේම ඒ තුලින් වැඩිමටපත් වෙන බව තමයි තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාරන්නට යෙදුනේ. සතර සම්ප්‍රධාන වීරිය, සතර ඉද්ධිපාද, පංචබල, පංච ඉන්ද්‍රිය, සප්තබොජ්ජංග ආදී මේ අන්තර් බෝධිපාක්ෂික ධර්මයන් වැඩිම තුලින් සම්මා දිට්ඨියෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම ආරම්භ වී සම්මා සමාධි, සම්මා විමුක්ති, සම්මා විමුක්ති ඥාන දර්ශන කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉතිරි ඵලත් සම්පූර්ණත්වයට පත් වෙලා ඒ උතුම් අමා මහ නිවනට පත්විය හැකි බව තමයි තථාගතයන් වහන්සේ නියත වශයෙන්ම දේශනා කොට වදාරලා තියෙන්නේ. ඒ නිසා මේ සම්මා සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අමා නිවනම ඉලක්ක වුණු ධර්ම මාර්ගයක්. අමා නිවනින්ම සියලු දුක් නැසන, සියලු දුක් නැසෙන, සියලු දුක් ඡේවන ධර්ම මාර්ගයක්. එතකොට
වරක් රාහු කියන අසුරේන්ද්‍රයා තථාගත බුදුරජාණන් වහන්සේගේ බලය දැනගෙන වර්ණනා කරනවා. තවත් අවස්ථාවක පහාරාද කියන අසුරේන්ද්‍රයා තථාගත බුදුරජාණන් වහන්සේත් එක්ක ධර්ම සාකච්ඡාවක යෙදෙනවා. එතකොටත් තථාගතයන් වහන්සේ මේ ශාසනයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණ පිරිස ඇලී ගැලී වාසය කරන්නේ මන්දයි කියලා හේතු දේශනා කොට වදාරනසේක. ඒ වගේම එක් අවස්ථාවක සිවණක් පිරිස ආමන්ත්‍රණය කළා තථාගතයන් වහන්සේ දේශනා කරනසේක. මෙන්න මෙහෙම සේයථාපි භික්කවේ මහා සමුද්දෝ බහුරතනෝ අනේක රතනෝ තත්ත්‍රිමානි රතනානි සේයති දං මුත්තා මණිවෙලුරියෝ සංකෝ සිලා පවාලං රජතං ජාත රූපං ලෝහිත කෝ මසාර ගල්ලං ඒවමේව කෝ භික්කවේ අයං ධම්ම විනයෝ බහුරතනෝ අනේක රතනෝ තත්ත්‍රිමානි රතනානි සේයති දං චත්තාරි සතිපට්ඨානානි චත්තාරි සම්මප්පදානානි චත්තාරෝ ඉද්ධිපාදා පංචින්ද්‍රියානි පංච බලානි සත්ත බොංජංගා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ යම් භික්කවේ අයං ධම්ම විනයෝ බහුරතනෝ අනේක රතනෝ තත්ත්‍රිමානි රතනානි සේයති දං චත්තාරි සතිපට්ඨානානි චත්තාරි සම්මප්පදානානි චත්තාරෝ ඉද්ධිපාදා පංචින්ද්‍රියානි පංච බලානි සප්ත බොජ්ජංගා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ අයම්පි භික්කවේ ඉමස්මින් ධම්ම විනයේ සත්තමෝ අච්චරියෝ අභූත ධම්මෝ යන් දිස්වා භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා ඉමස්මින් ධම්ම විනයේ අභිරමන්ති. ඔන්න මේ සිව්වන පිරිස මේ සම්බුද්ධ ශාසනයේ ධර්ම විනයෙහි අභිරමණය කරන්නේ, ඇලෙන්නේ, සතුටු වෙන්නේ, ප්‍රීති වෙන්නේ මේ තිබෙන්නා වූ රතනයන් නිසා. ඒ රතනයන් තමයි සතර සතිපට්ඨානය, සතර සම්‍යක්පදන් වීරිය, සතර ඉද්ධිපාද, පංච බල, පංචේන්ද්‍රිය, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මෙන්න මේව තමයි තථාගතයන් වහන්සේගේ මේ ධර්මස්කන්ධය තුල තිබෙන වටිනා රතනයන්. ඒ කියන්නේ දෙව්ලොව සැප ලබන, කාමභෝගී සැප ලබන ධර්ම මාර්ගයත් තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ තියෙනසේ. මගඵල ලබා හෝ මගඵල නොලබා හෝ කාමභෝගී සැප සම්පත් ලැබෙන ක්‍රමවේදයක් තථාගතයන් වහන්සේ දේශනා කොට වදාරලා තියෙනසේ. නමුත් මේ රතනයන්ගෙන් සම්බුද්ධ ශාසනයේ ඇලී ගලී වාසය කරන්නේ මේ සිව්වනක් පිරිස එහි තිබෙන්නා වූ ආධ්‍යාත්මික සංසිඳියාව නිසාමයි. ඒ නිසා හැබැයි මේ ආධ්‍යාත්මික සංසිඳියාව මේ රතනයන් තුنين ලැබෙන්නට නම් තථාගතයන් වහන්සේ දේශනා කොට වදාරනසේ පැහැදිලි නිසල සද්ධාාවක් තියෙන්නට ඕනේ. ඒ සද්ධාව මෙන්න මේ වගේ වෙන්නට ඕනේ කියලා පුබ්බ නිමිත්ත සූත්‍රයේදී තථාගතයන් වහන්සේ විග්‍රහ කරනසේක්. ඔය දෙවිවරු දෙව්ලොවෙන් චුත වෙනකොට සිදුවෙන සිදුවීමක් තියෙනවා. ඒ සිදුවීමේදී දෙවිවරු ඒ චුත වෙන දෙවියන්ට මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා, සුප්‍රකාශිත කරනවා. ඒ සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් මේ කාරණා තුනක් සම්බන්ධයෙන් විස්තර විභාග අහනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒ දෙවියන් විසින් කින්නකෝ බන්තේ දේවාන සුගති ගමන සංඛ්‍යාතං කිංච බන්තේ දේවාන සුලද්දලාභ සංඛ්‍යාතං කිම්පන බන්තේ දේවානං සුප්පතිට්ඨිත සංඛාතಂತಿ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දෙවියන් විසින් සුගති ගමනය කියලා කියන්නේ ඒකෙන් අර්ථ දක්වන්නේ කුමක්ද? මහ භික්ෂුව ඒ දෙවියන් විසින් එහෙම ප්‍රකාශ කරන්නේ දෙවියන්
සුගති ගමන කියලා අදහස් කරන්නේ මිනිස් ලොවට උප්පත්ති වශයෙන් පැමිණීම. ඊළඟට සුලද්ද ලාභය කියලා දෙවියන් විසින් අර්ථ දක්වන්නේ ඒ මනුස්ස ලෝකයට උප්පත්ති වශයෙන් ඇවිල්ලා තථාගතයන් වහන්සේගේ ධර්ම විනය කෙරෙහි පැහැදීම තමයි ඒයින් අදහස් කරන්නේ. ඒක දෙවියන් විසින් අදහස් කරන්නේ සුලද්ද ලාභය කියලා. නිකං ලාභයක් ලැබීමක් නෙමෙයි සුලද්ද ලාභය කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන වදාරනසේක් මේ දෙවියන් මනාකොට පිහිටීමේයි කියනු ලබන්නේ ඒ ධර්ම විනය පිළිබඳ සද්ධාව ඒ උප්පත්ති වශයෙන් ලැබූ පුද්ගලයාගේ ආධ්‍යාත්මය තුළ මුල් බැස ගැනීම. ලෝකේ ශ්‍රමණේකුට බ්‍රාහ්මණේකුට හෝ දෙවියෙකුට හෝ මාරේකුට හෝ බ්‍රහ්මේකුට හෝ ලෝකෙහි අන් කිසිම කෙනෙකු විසින් එය උදුරා ඉවත් කළ නොහැකි වීම සුලද්ද ලාභය කියලා බුදුරජාණන් වහන්සේ විසින් විග්‍රහ කරනසේක ඒ භික්ෂුන් වහන්සේට දෙවියන් විසින් චුතවන දෙවියන්ට ප්‍රකාශ කරන ප්‍රකාශය විස්තර විභාග වශයෙන්. ඒක මෙන්න මෙහෙම මනුස්සත්තං කෝ භික්ඛු දේවානං සුගති ගමන සංඛ්‍යාතං යං මනුස්ස භූතෝ සමානෝ තථාගතප්ප වේදිතේ ධම්ම විනයේ සද්ධං පටිලභති ඉදං කෝපන භික්ඛවේ දේවානං සුලද්ධ ලාභ සංඛාතං සාඛෝපනස්ස සද්ධා නිමිත්තා හෝති මූල ජාතා පතිට්ඨිතා දල්හා අසංහාරියා සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින් ඉදං කෝ භික්ඛවේ දේවානං සුප්පතිට්ඨිත සංඛාතන්ති. ඔන්න සුප්පතිට්ඨිතේ ලැබූ සුලද්ද සද්ධාවේ සුප්පතිට්ඨිත වෙන්න කියලා දෙවරු කියන්නේ මෙන්න මේ ආකාරයෙන් කිසිම ශ්‍රමණේකුට හෝ වේවා බ්‍රාහ්මණේකුට හෝ වේවා දෙවියෙකුට හෝ වේවා මාරේකුට හෝ වේවා බ්‍රහ්මේකුට හෝ වේවා ලෝකෙහි වෙන කිසිම කෙනෙකුට ඒ උපත ලැබූ පුද්ගලයාගේ ආධ්‍යාත්මය තුළ තථාගතයන් වහන්සේගේ ධර්ම විනය පිළිබඳ ඇති වූ සද්ධාව අයින් කරන්නට, ලිහිල් කරන්නට, ඉවත් කරන්නට, උදුරා දමන්නට බැරි ආකාරයෙන් ආධ්‍යාත්මය තුළ නිශ්චිතවම පිහිටීම. ඒ සද්ධාව නිෂ්ඨාවට පැමිණීම. බලන්න දැන් මේ තත්ත්වයේ ආධ්‍යාත්මයක්ද ඔබට තියෙන්නේ කියලා. ඔබේ සද්ධාව බැරිද ශ්‍රමණේකට වෙනස් කරන්න? අපි හිතමු භික්ෂුවකට හෝ භික්ෂුණියකට හෝ බැරිද ඔබේ සද්ධාව වෙනස් කරන්න? පුළුවන්නේ. ඒ කියන කෙනාගේ පැත්තට ඔබ පැහැදෙනවා. එතකොට ඔබ තථාගතයන් වහන්සේගේ ධර්මය අතහැරලා පුද්ගල ධර්මයකට ඔබ ඇදිලා යනවා. ඊට පස්සේ පුද්ගලයාත් එක්කම ඔබ සතර අපාගත වෙනවා. ඊළඟට බලන්න ඔබ බ්‍රාහ්මණයෙකුට මේ නැද්ද ඔබේ සද්ධාව වෙනස් කරන්න පුළුවන් වෙලා කයෙන්දර බලනවා, සාත්‍තර අහනවා, පොල් ගහනවා, දොළපිදේනි තියනවා, දිසා බලනවා, නැකත් බලනවා. මේ ගැන කිව්වොත් එහෙම මේ දේශනාව දික් වෙනවා. එතකොට ඔබේ සද්ධාව බලන්න මුල් බැහැගෙනද තියෙන්නේ කියලා. ඕනම කෙනෙකුට උගුල්ල විසික් කරලා එයාට ඕන විස බීජය හිටවන්න පුළුවන් ඇතුළාන්තේ. එතකොට ඔබ එයා තමයි විශ්වාස කරන්නේ. ඊළඟට සමනේනවා, බ්‍රාහ්මණේනවා, දේවේනවා. දෙවියන්ට දෙවියෝ කියන්නේ මේ කුසල ධර්ම කරලා ඉන්න දෙව්ලොව දෙවිවරු නෙමෙයි. මේ විවිධාගම් වල ඉන්න විකෘති මූණු 6 අත් 12 අත් 4 එහෙම නැත්නම් මේ කුරුසේ තබා එනගසපු මේ හදාගත්තු මිත්‍යා සංකල්ප වලින් යුක්ත සිතින් මවාගත්තු සහ මවල පෙන්නන ආකාරයේ දෙවිවරුන්ට ඔබව වෙනස් කරන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට ඔබ මොකද ඔබේ ආධ්‍යාත්මය තුළ මුල් බැසගෙන නැති සද්ධාව නිසා ඔබ වුන් කෙරෙහි සද්ධාව. එතකොට ඔබ හිතනවා ඔබට ආරක්ෂාව ලබා දෙනවා. ඊළඟට ඔබට පිහිට වෙනවා. ඊළඟට ඔබේ දරුවා විභාග පාස් කරලා දෙනවා. ඔබේ ගෙට ආරක්ෂාව ලබා දෙනවා. ඊළඟට තවත් මේ අන්තර්ජාල මගින් තාක්ෂණය මගින් පොම්බල පෙන්නකොට අනේ බුදුරජාණන් වහන්සේට එච්චර කට්ටිය නෑනේ, බුදුරජාණන් වහන්සේ එච්චර දක්ෂ නැති වෙන්නේ නැති කියලා එහෙම ඔබ මේ ඒ අර වෙනත් දෙවිවරුන්ට පැහැදෙන්නට
පෙළඹිලා තියෙනවා. එතකොට බලන්න ඔබේ මුල් බැසගත්තු ශ්‍රද්ධාවක් තියෙනවද කියලා. ඊළඟට සමනේනවා, බ්‍රාහ්මණේනවා, දේවේනවා, මාරේනවා. කෙලිම මාරයට පුළුවන් වෙලා තියෙන ඔබ හොඳට හුරතල් කරන්න. ඔබ හොඳට මුලා කරන්න. ඔබ හොඳට නටවන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට ඔබ මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ ඉතින් බුදුහාමුදුරුවනේ බුදුන් කිව්වා, බුදුන් ගියා, බුදුහාමුදුරුවෝ කිව්වා. බුදුන් වහන්සේ, උන්වහන්සේ හැබැයි අර මාරයා මෙහෙවන අනිත් අයට මේ ස්වාමීන් වහන්සේ අති පූජනීය යතිවරයානෝ මහා යතිවරයානෝ මහා නායකයානෝ කී වර්ණනා නොකළ යුතු අයට වර්ණනා කරලා වර්ණනා කළ යුත්තානන් වහන්සේට අගෞරවනීය අපූජනීය විදියට අවතක්සේරුවෙන් අවභාවිතයට පුරුදු වෙලා තියෙනවා. එතකොට බලන්න ඔබේ ශ්‍රද්ධාව මුල් බැසගෙන තියෙනවද කියලා. නැහනේ. සමනේනවා, බ්‍රාහ්මණේනවා, දේවේනවා, මාරේනවා, බ්‍රහ්මේනවා. බ්‍රහ්මයෙකුටවත් ඔබව වෙනස් කරන්න බැරි වෙන්නට ඕනේ. හැබැයි ඔබ වෙනස් කරන්න පුළුවන් වෙලා තියෙන. ලෝකේ ඕනම කෙනෙකුට සතෙකුට උනත් හුණෙකුට පුළුවන්, බල්ලෙකුට පුළුවන්, මේ කපුටෙකුට පුළුවන්, මේ ඊළඟට හුණෙකුට පුළුවන්, ඊළඟට නරියෙකුට පුළුවන් ආදී මේ ඕනම සතෙකුට උනත් පුළුවන් වෙලා තියෙනවා සද්ධාව නැති කරලා දාන්න. ඒ කියන්නේ ඒ සද්ධාව ඔබේ මුල් බැසගෙන නැහැ අධ්‍යාත්මය තුළ. පැහැදිලි නිෂ්ඨාවකට පතිට්ඨිතා පිහිටලා නැහැ. ඒ නිසා එබඳු නොපිහිටි සද්ධාව තියෙන කෙනෙකුට මා ඉදිරියේදී දේශනා කරලා ඔබට කොටස් වශයෙන් ලැබෙන්නට සලස්සන, ශ්‍රවණය කරන්නට සලස්සන, අවබෝධය පිණිස සලස්සන ඒ මහා ධර්මපරයය වැටහෙන්නේ නැහැ. පිහිටන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඒක නෑ අහුම්කම් දෙන්න සිත පිහිටන්නේ නැහැ. සිත නැමෙන්නේ නැහැ. ඒකට ගෞරවයක් නැහැ. පූජනීයත්වයක් නැහැ. ඒ දේශනා කරන කල්යාණ මිත්‍රයන් වහන්සේ පිළිබඳ හැඟීමක් නැහැ. ගෞරවයක් නැහැ. පූජනීයත්වයක් නැහැ. ඇසුරක් නැහැ. ගුණ සිහි කිරීමක් නැහැ. මේ ඔක්කොම සද්ධාව පතිට්ඨිතා පිහිටි නැති නිසා. හොඳට පිහිටීම පතිට්ඨිතා, අපපතිට්ඨිතා. සුප්පතිට්ඨිතා නැහැ, අපපතිට්ඨිතා. පිහිටලා නැහැ. මුල් බැසගෙන නැහැ. ඒ නිසා මේ කියන කණ්ඩායමට සමනේනවා, දේවේනවා, මාරේනවා, බ්‍රහ්මනාවා, කේනචිවා ලෝක ඕනම කෙනෙකුට සතෙකුට උනත් ඔබට ඔබේ ශ්‍රද්ධාව වෙනස් කරලා ඒ සතාට ඔබේ ඇතුළාන්තයේ පැහැදීම දෙන්නට තරම්, පැහැදෙන්නට තරම් දුර්වල කෙනෙක් බවට ඔබ පත් වෙලා සිටින තාක්කල් ඔබට මේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද මනා රතනයන් වන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගෙන අමා ඵලයෙන් සැනසීම ලබන්නට නම් බැරි වෙනවා. ඒ නිසා ඔබ තථාගතයන් වහන්සේ කෙරෙහි පිහිටි සද්ධාවෙන්, නොසෙල්වෙන සද්ධාවෙන් තමයි මේ ධර්ම කොටාසය ශ්‍රවණය කරන්නට ඕනේ. එහෙම ශ්‍රවණය කළොත් ඔබට පුළුවන් වෙනවා තථාගතයන් වහන්සේ විසින් දේශනා කර වදාරන ලද ධර්මයේ අමා ඵලය අත්විඳින්නට. එයත් මා විසින් කොටස් වශයෙන් ඔබට ඉදිරිපත් කරන දේශනාවේ අන්තයේදී අවසානයේ දේශනා වෙනවා. ඒ වගේම එකම නිවනට එකම මඟ ලෙස තථාගතයන් වහන්සේ ඒ ධර්මපරයය ආරම්භයේදීම දේශනා කොට වදාරනසේ. ඒ නිසා සැකයක් තියාගෙන, විචිකිච්ඡාවක් තියාගෙන මේ ධර්මපරයය මේ අත්විඳින්නට බෑ. මේ ධර්මපරයය වටහා ගන්නට බෑ. ඒ නිසා මෙන්න මේ කියන ආකාරයේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාරන ලද කිසිවෙකුට ගලවලා ඉවත් කළ නොහැකි ආකාරයේ ආධ්‍යාත්මය තුල පිහිටි මුල් බැසගත් සද්ධාාවක් තියෙන කෙනෙකුට පමණමයි මේ ධර්මපරයය වැටහෙන්නේ කියන එක මම ඊ타ත්ම අවධාරණයෙන් ඔබට සිහිපත් කරනවා. ඒ නිසා මේ පෙරවදනක් ලෙස, පූර්ව දැනුම් දීමක් ලෙස, පූර්ව දැනුවත් කිරීමක් ලෙස තමයි මේ ධර්මපරයය ඔබට ඉදිරිපත් කරන්නට යෙදුනේ. ඉතින් සත්පුරුෂ සංසේවනය, ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන සතර ධර්මයන් තමයි අරහත්ත්වයට දක්වාම කෙනෙකුගේ ජීවිතේ
වඩ වඩා පුරුදු පුහුණු කළ යුතු වෙන්නේ. ඊට අනතුරුව මාර්ගඵලාදිගමයන්ට පත්වන්නට ඒ తত্ত্বය තරභාවයට, පිහිටිභාවයට, බහුලභාවයට, විපුලභාවයට පත් වෙලා උතුම් අරහත් ඵලයට පත් වූ කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක්ගේ ජීවිත කාලයම ගත වෙන්නේ ඔය කරුණු හතරෙන්මයි. ඒ නිසා හොඳට ශ්‍රවණය කරලා සදහැසිතින් ආවට ගියාට නැතුව කල්පනා කරලා මේ ධර්මය ජීවිත කාලය තුල අවුරුදු 50ක් 60ක් 70ක් ජීවත් වෙන ජීවිත කාලය තුල යම් දින ප්‍රමාණයකට ශ්‍රවණය කරන්නට හෝ තමන්ගේ ජීවිතය වෙන් කර ගන්නට තමන්ට ශක්තිය, ධෛර්යය, වමනාව, සද්ධාව පහළ කර ගන්නට හැකිවන්නට ඕනේ මේ කරන්නා වූ සත්පුරුෂ ව්‍යායාමයට කරන උපහාරයක් ලෙස තථාගත බුදුරජාණන් වහන්සේට කරනු ලබන්නා වූ බුද්ධ පූජාවක් ලෙස.